පවනේ මියුරු ගීර පාගිරේ සියුම් තත් බිඳ හදවතේ කුමරියක ඔහුට යහමු වුණාවේ නිතට නිතලම වුණාවේ බයිස්කෝප් කතා. අද බයිස්කෝප් කතාව ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයක් ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් ගැන තමයි බයිස්කෝප් කතාව. මේ චිත්‍රපටය තමයි මොනර තැන්න එක කියන චිත්‍රපටිය. කාටත් කවුරුත් දන්න රසසාගර චිත්‍රපට මවපු කෙනෙක් තමයි යසපාත නානායක්කාර කියන්නේ. යසපාත නානායක්කාර තමයි මොනර තැන්න එක චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ. ඉතින් යසපාත නානායක්කාර ගැන මහත්මයා ගැන කිව්වොත් කෙටියෙන් සඳහන් කරොත් ඔහු 1970 දශකයේ චිත්‍රපට 6ක්ම අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ චිත්‍රපට තමයි 70 දශකයේ කරපු තුෂාරා, සහයට ඩැනි, ප්‍රදීපේ මාවේවා, ඇගේ ආදර කතාව, ගැහැණියක් සහ මොනර තැන්න එක චිත්‍රපටය. මේ චිත්‍රපට සියල්ලක්ම ජනප්‍රිය වුණා. මේ චිත්‍රපට 6න් 4කම ප්‍රධාන චරිතය නිරූපණය කළේ විජය කුමාරතුංගයන් විසින්. මේ චිත්‍රපට 6ේම ප්‍රධාන චරිතයක් නිරූපණය කළා සෝනියා දිසා මහත්මිය. ඒක ඇත්තටම විශේෂත්වයක්. ඉතින් ඇත්තෙම ඒ දෙදෙනා මේ චිත්‍රපට 6ේම හොඳ චරිත නිරූපණය කළා. බයිස්කෝප් කතා. තොලින්ජි වෙන්නේ නැතු. තොපි යනවද නැද්ද හොඳ හිතේ? කවුද බොල? මං අතර මං වුණාමේ. මොනවා කිව්වා? මං අතර මං වුණාමේ. කවුරුණත් කමන්නේ දරු පැටියකින් ඉන්න ඵලයන් ඇතුළට. මේ අසබාධ නිර්මාණය කරපු චිත්‍රපට 6න් 5කම කතාව තිරනාටකය සකස් කරලා තියෙන අසබාධ නානායක්කාර විසින්මයි. ඉතින් ඔහුගේ විශේෂත්වයක් තියෙනවා. මේ චිත්‍රපට හැම එකම ඔහු ප්‍රධාන තැන දීලා තියෙන්නේ ගීතමය ජවනිකා වලට සහ ප්‍රේම ජවනිකා වලට කියලා තමයි විචාරවල සඳහන් වෙන්නේ. ළමයෝ 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 ඕ මේ පැටිකියෝ හැදින්නේ. දවල් ජාමේ බුදිය ගන්න වෙයි. ඉඳා විසුණුනාසේ රාජ සභාවට යන්න ලිහිස්තිලා වගේ. පැහිච්චකම තියලා ඇඳගනින් ළමයෝ පරක් වුණා. අම්මා තාත්තත් එක්ක ඉස්සර ටීටර් නැටුවේ. මම උඹලයි තාත්තා වඳුනන්නෙත් නෑ දවස්වල. තාත්තා රජපාට කරපු හින්දා එහෙනම් අම්මටත් බිසෝය කියන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජයතිස්ස සමග ජයසිරි ජයතිස්ස කියන නිෂ්පාදකවරුන් දෙදෙනා විසින් තමයි මොනර තැන්න එක චිත්‍රපට නිෂ්පාදනය කරේ. ඉතින් මේ චිත්‍රපටයේ පාදකුණේ මොනර තැන්න ගුවන් විදුලි නාට්‍ය. තාත්තට පිසියදිලයි තියෙන දේ එකකට දන් දෙන්න හදන්නේ. එයයි වෙස්සන්තර වෙන්න හදනවා. මගේ දරු පෙටිය ඉපදලා 5 මාසයක් ගෙවුණා. තාත්තගෙන් කියලා තාම් බැරුණා චේන් පොටක් කරේ ධම්ම ගන්න. චාලිතර අමතක කෙරුවා නෙවෙයි හත. ඔබ දන්නවනේ පහුගිය ටිකේ. මම හදාගත්ත එක අහින්දර වෙනස්කම් කරන්නේ. අරගේ කරුණට විශ්වවිද්‍යාලයක් වියදම් කෙරුවා. මට මොකද කෙරුවේ? උඹත් ඉගෙන ගත්තා නම් උඹටත් වියදම් කරાવી. සෙල්ලම් පිටනේ හදන්න 10 ගණන් දෙන්න හැකි. අර එන්නේ කියපන්කෝ. හතා මොනර තැන්න නාට්‍ය ඉතාම ජනප්‍රිය වෙච්ච නාට්‍යයක්. කවුරුත් ඒක දන්නවා පැරණි උදවිය. ඉතින් මේ චිත්‍රපටයේ තිරනාටකයයි කතාවයි දෙබස් සියල්ලම රචනා කරලා තියෙන්නේ ධර්මශ්‍රී මුණසිංහන් විසින්මයි. ඉච්චාමිනේ. පියසොම. දැන් යා ඉස්කෝලේ යන්නේ? ඔව්. මගේ යාළුවෙක් බලන්න යන ගමන් මේ. පෙරේදත් ඒ යාළුවා බලන්නේ යාවේ? ඔව්. ඒ යාළුවා හරියට මේ වෙලාවට මුලිච්ච වෙන්නේ. යන්නනේ. හරි මම යන්නම්. සුරංජි ඉන්නකෝ. අපි යනවා. මම අනිද්දාත් මාතර යනවා.
අනිද්දා හවස නම් මායි සුරංජි වැල්ලි දූ කුට්ටිය අහා ඉන්නවා. මොනරතන එක චිත්‍රපටියේ විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, රෙක්ස් කොඩිප්පිලි, රුක්මනී දේවි, ඩොමි ජයවර්ධන, අනෝජා වීරසිංහගේ ප්‍රථම චිත්‍රපටිය තමයි මොනරතන එක චිත්‍රපටිය. ඊට අමතරව සෝනියා දිසා, පියදාස විජයකෝන්, සුනිල්සෝම පීරිස් වැනි නළුනියන් රැසක් මොනරතන එක චිත්‍රපටියේ චරිත නිරූපණය කළා. මොකද මේ කන්න බැරි කිය? නෑ මට මහන්සි. පස්සේ කන්නම්ම කියලා කිව්වේ. මහන්සි නම් ටිකක් මොනකට හොදලා ඇලවිලා ඉඳලා කන්න බැරිය. හැමදාම ඉන්නේ කියපම් පියසෝමට. මේ බඩ පිරෙනවානේ. එතකොට අපේ කෑම ඉතුරුයි. ඉතින් කවදත් මට රසවත් බයිස්කෝප් කතා කියපු කෙනෙක් තමයි සුනිල්සෝම පීරිස්. දැන් අප අතර නැහැ. සුනිල්සෝම පීරිස් මහත්මයා තමයි මොනරතන එක චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා. මෙයා සහාය අධ්‍යක්ෂණය කරන ගමන්ම මේ චිත්‍රපටියේ මාලිනීගේ අයියාගේ චරිතය, ඒක තමයි හතා කියන චරිතය. ඒක දුෂ්ට චරිතයක්. හතාගේ චරිතය නිරූපණය කරේ සුනිල්සෝම පීරිස්මයි. ඉතින් එයා මේ චිත්‍රපටයේ සිදුවෙච්ච රසවත් කතා කිහිපයක් මට ප්‍රකාශ කළා. කවුරු වියදම් කරන්නේයි බං? මක්කා හරි කරලා ජීවත් වෙන්න බලපල්ලා. වේලපත් කඩේ නම් තියෙනවා අපේ පුතා කවදා හරි ලොකු මිනිහෙක් වේය කියලා. පියසෝම උඹද මේ දොඩ ආවුන්නේ? ඔව් රජ්ජුරුවෝ. පියසෝම පේරාදෙනියන්ට ලේස්තිය දැන්? යන්න බැහැයි කියනවා රජ්ජුරුවෝ. අර මොකෝ? ඉගෙන ගන්න කියාම පිස්සි නටන්න නැතුව. චිත්‍රපටයේ එක දර්ශනයක් තියෙන. ඒ දර්ශනය අපි ඉදිරිපත් කරන්නම්. සුනිල්සෝම පීරිස් සමග විජය කුමාරතුංග සටන් දර්ශනයක් තියෙනවා. හොඳටම ගහගන්න දර්ශනයක්. මේක මාතර බණ්ඩාරවත්ත කියන ගඟේ තමයි මේ සටන් ජාවනිකාව රූපගත කරලා තියෙන්නේ. ඉතින් මේ සටන අවසානයේ විජය සුනිල්සෝමෝ ගඟේ ඔබාගෙන ඉන්න ඔබලා මරණ දර්ශනයක් තමයි තියෙන්නේ. ඉතින් විජය විනාඩි ගාණක් සුනිල්සෝමෝ වතුර ඔබාගෙන ඉන්න ඕනලු. ඉතින් ඔබාගෙන ඉන්නකොට කොහොම හරි මේ විනාඩි ගාන වැඩි වෙලා සුනිල්සෝමට හුස්ම ගන්න බැරි වෙලා ගොඩාක් අමාරු වෙලා තියෙනවා. මේ ඒ රූපගත කිරීම කරනකොට යාට මේ හුස්ම ගන්න බැරි වෙලා ගොඩක් අමාරු වෙලා තියෙනවා. මනමාලකම යන්න ඉගෙන පෙට්ටිය. රජුරු හින්දා මං අත උසන්නේ නැහැ තාමත්. තවත් සිද්ධියක් කොහොමද ප්‍රකාශ කරා. මේ චිත්‍රපටය රූපගත කරන කාලේ තමයි ජූලි කලබල ඇවිල්ලා තියෙන්නේ. ජූලි කලබල කවුරුත් දන්නවා. ඒ කාලේ ඉතා කලබල ඇති වුණා. ජීවිත ගන්නක් බිලිගත්තා. දේපල රාශියක් විනාශ වුණා. ඉතින් මේගොල්ලන්ට පේනවලු මේ රූපගත කිරීම අතරතුර කඩගිනි ගන්නවා, දෙමළ මිනිස්සුන්ට ගහන ඒවා මේගොල්ලෝ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඉතින් රූපගත කරනකොටත් යම් යම් බාධක ඇති වෙලා තියෙනවා. මේ දවස්වල රූපගත කිරීම කරලා තියෙන්නේ මාතර ඇඳිරි නීතිය දාලා තියෙනවා. මේගොල්ලෝ ඇඳිරි නීතිය දාපු වෙලේ නැවතිලා ඇඳිලා තියෙන SK කියන ගෙස්ට් හවුස් එකේ. ඉතින් කට්ටිය මේක ඉඳලා තියෙනවා. පොලිසිය ඒ දවස්වල පොලිසියේ OIC මහත්මයා විදිහට ඉඳලා තියෙන්නේ බක්මීදෙනිය කියලා මහත්මයෙක්. ඉතින් ඒ බක්මීදෙනිය කියන මහත්මයා තමයි මේගොල්ලන්ට මේ වැඩවලට කිසිදු බාධාක් නැති වෙන උදව් කරලා තියෙන්නේ. මොකෝ ආවේ? ඔහෙට තනිය අඬා. මට තනි නෑ. අම්ම බුලත් කන්න ටිකේ මම පැනගත්තා. මට මහ පාළුයි.
යන්නේ හදන්නේ? ලෙලිතලන්ද? තාම ඇඟට වාරු නැහනේ. වාරු නැහැ කියලා නිකන් ඉඳලා බෑනේ. බක්මීදෙනි මහත්මයාගේ පොලිස් ආරක්ෂාව ඇතුව රූපගත කිරීම කරලා තියෙනවා. හැමෝම දන්නවනේ මේක රූපගත කිරීමක් කියලා. ඉතින් පොලිසියේ දැඩි ආරක්ෂාව මත තමයි රූපගත කිරීම කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කරලා තින්නේ ජේ.ජේ. යෝගරාජා. යෝගරාජා කියන අපිට හිටපු දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් එයා දෙමළ කෙනෙක් නිසා එයාව දැඩි විදියට ආරක්ෂා කරගෙන තමයි මේ රූපගත කිරීම කැමරාගත කිරීම සිදු කරලා තියෙන්නේ. ඉතින් මට සුනිසෝම කිව්වා එයාට සිංහල නමකුත් දැම්ම කියලා සෝමේ කියලා. සෝමේ කියලා තමයි කට්ටියට කතා කරලා තියෙන්නේ. තාම බැරි වුණා ඔය ටික කරගන්න. මම පියසෝම එක්කන් ආවේ මක්කටද? පියසෝම ඔයද ගියේ? පන්තියට ගියා මුදලාලි. එනවනේ. වැඩ කරන ගමන් ඉගෙන ගන්නත් යනවා. ගෙදර මිනිස්සුන්ට තාම බැරි වුණා මේ වැඩ ටික කරගන්න. නෑ මුදලාලි. තාම වැඩ ටිකයි කියලා දුන්නේ. මං කිව්වේ ඔක්කොම ගියා දෙන්න. ඔව් මුදලාලි. ඉතින් දැන් කට්ටියට තවත් ලොකු ප්‍රශ්නයක්. ඇඳිරි නීතිය දාලා තියෙන නිසා කට්ටියට ඩ්‍රින්ක් එකක් ගන්න බෑ කියන තැඹෑරුම් වහලානේ. ඉතින් හවසට කට්ටියට සෙට් වෙන විදිහක් නැතුව මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලයනල් සිල්වා. ඉතින් එයා බයිනවලු මේ ආණ්ඩුවට බයිනවලු ඔන්න ඔය යාපනයේ කෑල්ල දුන්නා නම් ඉවරනේ බං මල කරදරේ අපිට නිදහසේ ඩ්‍රින්ක් එකක් දාලා ඉන්න මේ පුළුවන් බාර් ටිකක් තරනවා එතකොට කියලා මෙයා කෑ ගහක් ඇත්තටම කේන්තියෙන් කෑ ගහලා දෙනවා. ඉතින් කට්ටිය hina වෙලා මෙයාට කියලා තිනවා බොයි පිස්සු නටන කතා කියන්න එපා බං කියලා කට්ටිය කියලා තිනවා. පැන යාදින්නුහි දඟ නෑයි වගේ කිරිදරුවන් මගේ කිරිදරුවන් මගේ සුරතල් මුවේ මට සුවඳයි. මේ චිත්‍රපටයේ නරඹනකොට පෙනේ මේ චිත්‍රපටයේ මුල හරිය තියෙන දර්ශනයක් මාලනී ෆොන්සේක වැස්සේ තෙමීගෙන දුවන දර්ශනයක්. ඉතින් මේක මේ වැස්සේ තෙමීගෙන දුවන දර්ශනය ගන්න සෑහෙන්න මහන්සිලා දැන් වගේ තාක්ෂණ නැති කාලයක්නේ සෑහෙන්න මහන්සිලා තියෙනවා. ඉතින් පහසුකම් උනත් ගොඩාක් අඩුයි. ඉතින් කැමරාව එක පැත්තක හුලම් මැසිම දාලා අනිත් පැත්තෙන් ආක් වෙල්ඩින් ප්ලාන්ට් එකක් දාලා තමයි මේ රූපගත කිරීම කරලා තියෙන්නේ. වෙල්ඩින් ප්ලාන්ට් එකේ එළිය තමයි විදුලි කොටනකොට එන එළියට අරගෙන තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු විදිහට වැඩ කරේ මූ අරුග්ගොඩ විසින්. ඔහු තමයි මේ ටික වැඩේ ප්ලෑන් කරලා හරියට වැඩ ටික අරන් තියෙන. නමුත් චිත්‍රපටි බලනකොට තේරෙන්නේ නැහැ මේ එක පැත්තක ආක් වෙල්ඩින් එකක්ද එකකුයි අනිත් පැත්තේ හුලං පොමේවා දාලා කරා කියන එක තේරෙන්නේ නැහැ. ස්වභාවික වැස්සක් සහ විදුලි කෙටීමක් එන විදිහට තමයි චිත්‍රපටයේ නරඹනකොට පේන්නේ. ඒක ස්වභාවිකව සිදුවන දෙයක් විදිහට ඒක ප්‍රේක්ෂකයන්ට පේනවා. අනේ හොඳයි. මේ අර පියසෝම ළමයා නේද? ඔව් රජුරු. මේ ළමයා මේ අත් දෙයනේ ඔබ මක් කරනවද මේ? අපි හිතුවම මලයි කියලානේ. මොකෝ ඔබ ගමනේ එන්නේ? හතාට මක්ක වෙලාවක් නැහනේ. අක්කා මැරිච්ච වෙලාවේ රජුරෝ පත්‍රෙන් දැම්ම ඉන්නහකින් වරෙන්නේ කියලා. මොකෝම නාවේ? අම්මා මල. ඉතින් චිත්‍රපට විචාරයක තියෙනවා මම දැක්කා මොනරත යන චිත්‍රපටිය පැහැදිලිවම සිංහල වාණිජ සිනමාවේ ප්‍රබලයක වූ යසපාත නානායක්කාර විසින් තම සම්මත සිනමා සම්ප්‍රදායෙන් මදක් බැහැරව කළ කලාත්මක ලක්ෂණ අඩංගු චිත්‍රපටියක් කියලා. ඇත්තෙන්ම ඒක මම චිත්‍රපටයේ නරඹුවා. චිත්‍රපටයේ නරඹනකොට ඒ විචාරකයා විසින් කළා තියෙන දේ සත්‍යයක් කියලා අපිට තේරෙනවා. මන් තරහ නැහැ පියසෝම. මොකෝ සිය අඬන්නේ? ඒ ළමයා තව දවස් දෙක තුනකින් එන්නේ නැත. උඹ මගේ ඇඟට තත තියන්න එපා. පව්කාරයා. උඹේ හිත ඔය තරම් ඇදිලා. ඌ ඇදුලෙත් මයි ඔන්න නැන්නේ. ඌට ඉස්සෙල්ලා උඹ මට අයිති. ඒ හින්දා උඹ මගේ ළඟට එන්න ඕන. මට උඹ ගැන අයිතියක් තියෙනවා. උඹ මගේ ඇඟට තත තියන්නේ නැහැ. මං කෑ ගහනවා.
මං දුවලා ගිහලා පොලිසියට කියනවා. ඉතින් විශේෂතා ගොඩක්. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරේ ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින්. යසපාත නානායක්කාරගේ චිත්‍රපටයකට ප්‍රේමසිරි කේමදාස ශූරීන් එක්වන ප්‍රථම අවස්ථාව තමයි මේක. සත්පියුමන් මැද නාගලොවින්දු ගමේ නැව්වෝ මොනර තන්න රජ ගෙදරින් කැන්දන් ආවෝ අලුතගෙන මනමාලි කොහෙන් ගෙනාවෝ මුතු කුඩේ යටින් මල් වරුසා මැදින් ගෙනාවෝ මොනර තන්න රජ ගෙදරින් කැන්දන් ආවෝ චිත්‍රපටයේ මියුරු ගීත 4ක් අඩංගු වුණා. ගීත 4ම ස්වතන්ත්‍ර නිර්මාණ. ගී පදමාලා නිර්මාණය කළ කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ සමග ශ්‍රීනිහා ජයසිංහ යන පද රචකයන් විසින්. ගීත ගායනා කළා නන්දා මාලනී, ටී.එම්. ජයරත්න, ඇන්ජලින් ගුණතිලක වැනි ප්‍රවීණ ගායන ශිල්පීන් විසින් තමයි මේ චිත්‍රපටයේ ගීත ගායනා කළේ. ඇත මැත පාවෙවි ආසාරසීන සාගරේ රැල් නැගීරු වල් බිඳේ අම්බරේ දිලි තාරකා මිලානවේ හදරුවන් තොරන් දැවි පැතූ විමන් ගරා වැටේ මොනරතැන්න එක චිත්‍රපටිය ගාමිණි, ප්ලාසා, රුක්මනී, අනූෂා ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමාහල් 15කදී තිරගත වීම ආරම්භ වුණා. මුල් සිනමා ශාලා 10ක දින 50ක් තිරගත වෙලා තියෙනවා මේ චිත්‍රපටිය. ගාමිණි හා ප්ලාසා ඇතුළු සිනමාහල් 6ක දින 70ක් මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙනවා. මම මහත්තයා වගේ ගෙදෙට්ට කේ කඩලා එතන වෙන බිල්ඩින්ග් එකක් හදනවා. ඉතින් බේරිලා කොහොමද කියලා මටම පුදුමයි. උන් මගේ පස්සෙම අල්ලතර බල්ලු. ඕකුන්ගේ හැටි හොම තමයි. මේ ළමයා මේ පැල්පතේ තියාගන්නත් බයයි මට. අනේ මට යන්න නම් කියන්න එපා අම්මා. යන්න කියනවා නෙමෙයි ළමයා. මං කිව්වේ රටේ හැටි. සම්මාන වලින් පිදුම් ලැබුව මොනරතැන්න එක චිත්‍රපටිය 1980 පැවැත්වුණා 8 වන සරසවි සිනමා සම්මාන වල. ඒ සිනමා සම්මාන වලදී හොඳම ගායිකාවට හිමි සම්මානය සඳහා සාවුන් හඳේ කියන ගීතයට නන්දා මාලිනීට හිමි වුණා. ඊට අමතරව පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපට අතරින් ඡන්ද 32465ක් ලබා ගැනීමෙන් තුන්වෙනි ස්ථානයට මොනරතැන්න චිත්‍රපටිය තේරුණා. ගානකට බඩුවක් ඉල්ලන්න නැති විත්තේ. කැම සේරම ලෑස්තිද? ඇඳුම් පාර්සල් ටික ගත්තා. දැන් දවල් වුණා. විල්සන් ගින් සේරම වැඩ ටික කරන්න ඕන. ඇඳුම් පාර්සල් ටික ලොකු මිසි අතර දෙන්න. හොඳයි. එහෙනම් මම යන්න. විල්සන් අලුත් මිසි කෙනෙක්ලුනේ දෙන්නේ. ඔව් අලුත් එක්කෙනෙක්ලු. ඒ විතරක් නෙමෙයි 1980 පැවැත්වුණා දෙවන ජනාධිපති සිනමා සම්මාන වල ඒකෙදී දක්ෂතම පසුබිම් ගායනට සම්මානය නැවත වරක් නන්දා මාලිනී මහත්මියට හිමි වුණා. පිපුණු උඩ වැඩියා මලේ බමර කිංකිණි ඇසෙයිදෝ. ඉතින් මොනරතැන්න චිත්‍රපටයේ ගීත අදටත් ජනප්‍රියයි. චිත්‍රපටයේ ආදායම් වාර්තා අතරින් ඉතාමත්ම සාර්ථක වෙලා තියෙනවා මේ චිත්‍රපටිය. මේ චිත්‍රපටයේ 428 වෙනි චිත්‍රපටි විදිහට ඉතිහාසගත වෙනවා. 1979 ජූලි මාසේ 14 වෙනිදා තමයි පළමු වරට තිරගත වුණේ. ලියුමක් කියවපන්. රජු ඉච්ඡාමිනේගේ මොනවා ඉච්ඡාමිනේගේ බිසෝ අපේ ඉච්ඡාමිනේ ඉන්නවා. ඔව් බිසෝ මගේ දුව ඉන්නවලු. බිසෝ බණ්ඩාර වෙල ඉන්නවලු.
අනික ඇවිල්ලා යන්න එනවලු. ඉතින් බයිස්කෝප් කතා නරඹන රසිකයන්ට වැදගත් පණිවිඩයක් කියන්න මම අදහස් කරනවා. ඉතින් ගොඩක් අය මගෙන් මේ බයිස්කෝප් කතා බලන ගොඩක් අය මගෙන් අහනවා ගලගෙදර මේ චිත්‍රපටි කොහෙන්ද බලන්න පුළුවන් අපිට ආසයි බලන්න කියලා කියනවා. ඉතින් ඉදිරියේදී අපි දැන් මේ වෙනකොට උත්සාහ කරනවා මේ වෙනකොට අපි කතා කරමින් පවතිනවා පැරණි ජනප්‍රිය වෙච්ච ඉතා හොඳ වර්ගයේ චිත්‍රපට නැවතත් රිදී තිරයට ගෙනල්ලා ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව උදා කරලා දෙන්න. ඉතින් චිත්‍රපටයක් රූපවාහිනියවත් මොබයිල් ෆෝන් එකකින්වත් නරඹනට වැඩිය වින්දනයක් ලැබෙනවානේ රිදී තිරයෙන් නරඹන දැවැන්ත තිරය. ඉතින් අපි නැවතත් ඒ සුන්දර අතීතයේදී සුන්දර චිත්‍රපට රිදී තිරයට ගේන්න මේ වෙනකොට කතා පවත්වමින් යනවා. ඉදිරියේදී ඒ ගැන සම්පූර්ණ විස්තර ඔබට ප්‍රකාශ කරන්න. තවත් ලස්සන රසබර බයිස්කෝප් කතාවක මම ඔබ හමුවට එනවා. ඔබට කතා කරපු මම ජයරත්න ගලගෙදර. බොහොම ස්තුතියි. ඔහුට ඇය හිමි වුණාවේ මගේ පැතුම ඉටු වුණාවේ